වෙල්කම් බැක් ගයිස්. ඔන්න අද අපි කතා කරන්නේ ටෝජි ෆුෂිගුරෝ ගැන. එහෙමත් නැත්නම් ටෝජි සෙනින් ගැන. ටෝජි සෙනින් කියලා කියන්නේ ජුජුත්සු කයිසන් සීසන් 2 එකෙන් අපිට හඳුන්වා දුන්නු සුපිරි චරිතයක්. ටෝජි කියලා කියන්නේ අනිවාර්යෙන්ම Taman කියපු දේ කරන කෙනෙක්. උදාහරණයක් හැටියට රිකෝ ඇමනයිගේ මරණයත් ඒ වගේම සට්රු ගොජෝ මරණේ අද්දරටම රැගෙන යාමත් ගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට සෙට් වෙමු. ටෝජි සෙනින් කියලා කියන්නේ නාઓබිතෝ සෙනින්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුතා වගේම ඔහුගේ සහෝදරයා වෙන්නේ ජිනිචි සෙනින්. ටෝජි සෙනින් ඉපදින්නේ හීවන්ලි සෙස්ට්‍රික්ෂන් එක. මේ හීවන්ලි සෙස්ට්‍රික්ෂන් එකේ කොටස් දෙකක් තියෙනවා. ඇත්තටම කොටස් තුනක් තියෙනවා. ඒත් ප්‍රධාන වෙන්නේ කොටස් දෙකයි. එක තමයි කර්ස් එනර්ජි එකක් එක්ක ඉපදෙන අයට ශක්තිමත් ශරීරයක් නැහැ. දෙවෙනි එක තමයි ශක්තිමත් ශරීරයක් තියෙන අයට කර්ස් එනර්ජි එක නැහැ. පළවෙනි එකට උදාහරණයක් හැටියට අපට මෙකමරුව ගත්ත හැකි. මෙකමරුට ලොකු බලයක් තියෙනවා. ඒත් එයාට ශක්තිමත් ශරීරයක් නැහැ. දෙවෙනි එකට උදාහරණයක් හැටියට ටෝජිව ගත්ත හැකි. ටෝජිට කිසිම බලයක් නැහැ. ඒත් එයාට ශක්තිමත් ශරීරයක් වගේම තියුණු වේගයක් තියෙනවා. ටෝජිට කර්ස් එනර්ජි එකක් නැහැ කියන එක සෙනින් වංශයට තරයේ බලපානවා. මොකද කිව්වොත් නාઓබිතෝ සෙනින් කියන්නේ සෙනින් වංශයේ නායකයා. ඔහුගේ නායකයාට ලේ නෑදෑකමක් තියෙන කෙනෙක්ට හීවන්ලි සෙස්ට්‍රික්ෂන් මගින් මේ විදිහට කර්ස් එනර්ජි එකක් නැති එක Tamanට ලොකු නින්දාවක් කියලායි නාઓබිතෝ සෙනිනුත් හිතන්නේ. මේක නිසා ටෝජි තීරණය කරනවා සෙනින් වංශයෙන් ඈත් වෙන්න. Taman විවාහ වුණාට පස්සේ ටෝජි Tamanගේ සෙනින් කියන නම අතෑරලා ටෝජි ෆුෂිගුරෝ කියලා Tamanගේ බිරිඳගේ වාසගම දාගන්නවා. මේ දෙන්නට ළමෙක් හම්බෙනවා. එයාගේ නම තමයි මෙගුමි ෆුෂිගුරෝ. ඒ ටික කාලෙකින්ම ටෝජිගේ බිරිඳ මිය යනවා. මේ කාලෙදි තමයි ටෝජි තීරණය කරන්නේ කුලී ඝාතකයෙක් වෙන්න. ටෝජි සල්ලි වලට එක එක්කෙනා මරන්න පටන් ගන්නවා. අපිට පෙන්නනවා ජුජුත්සු කයිසන් හිඩන් ඉන්වෙන්ටරි එකේදී ගොජෝ සටරුට ටෝජිව හම්බෙනවා. මේ දෙන්න අතර වෙන තියුණු සටනින් ටෝජිට පුළුවන් වෙනවා ගොජෝ මරණේ අද්දරටම අරන් යන්න. ඒත් වැඩක් නැහැ. ගොජෝ සටරු කියන්නේ පවර්ෆුල්ම ජුජුත්සු සෝසර. ඉතින් සටරු ගොජෝ නැවත රිටර්න් වෙලා ටෝජි ෆුෂිගුරෝව Tamanගේ හොලෝ පර්පල් ටෙක්නික් එකෙන් මරලා දානවා. ටෝජිගේ අන්තිම කැමැත්ත ගොජෝ අහද්දි ටෝජි කියන්නේ මගේ පුතාව හොඳින් බලා ගන්න කියලා. ගොජෝ මේකට කැමති වෙනවා. ඒත් ටෝජිගේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ජුජුත්සු කයිසන් shibuya ඉන්සිඩන්ට් එකේදී ටෝජිගේ බලය කෙනෙක් ළඟා කරගන්න හදනවා. ඒක එයා කරන්නේ ටෝජිගේ ආත්මය Taman වෙතට ඇද ගැනීමෙන්. ඒත් එතනදී ටෝජිගේ ආත්මය විසින් මේ කෙනාගේ ශරීරය පාලනය කරනවා. අන්තිමට ටෝජිට පුළුවන් වෙනවා නැවත වතාවක් එළියට එන්න. මේක තමයි ටෝජිගේ දෙවන උපත. ටෝජි මුලින්ම ඩැගන්ගේ ඩොමෙන් එක ඇතුළට ගිහිල්ලා ඩැගන්ව විනාශ කරලා දානවා. ඩැගන් කියන්නේ ලොකු කර්ස් එකක්. ඇත්තටම කර්ස් එකක් විසින් නිර්මාණය කරපු ඩොමෙන් එකකට ගිහිල්ලා ජුජුත්සු සෝසරර් කෙනෙක් ඩොමෙන් එක ඇතුළේදීම ඒ කර්ස් එක විනාශ කරනවා පෙන්නපු පළවෙනි වතාව තමයි මේක. ඊට පස්සේ ටෝජිත් මෙගුමිත් අතරේ දන්ද සටනක් යනවා. ටෝජි මේ වෙලාවේ දන්නේ නැහැ මේ අවුරුදු 6කට කලින් තමන්ගේ පුතා වෙච්ච මෙගුමි කියලා. මොකද ගොජෝ විසින් මෙගුමිව හොඳට ට්‍රේන් කරලායි තියෙන්නේ. දැන් මෙගුමි ලොකු ළමයෙක්. ඒ වගේම ටෝජිට මෙගුමිගේ හැඩරුවවත් මේ වෙලාවේ අඳුර ගන්න බැහැ. මොකද දැන් ලොකු කාලයක් ගත වෙලා. ඒ සටනේදී ටෝජිට දැනගන්න ලැබෙනවා ඇත්තටම මේ මෙගුමි ෆුෂිගුරෝ ඒ කියන්නේ මගේ පුතා කියන එක. ටෝජි තමන්ගේ අතීත කතාව තමන්ගේ පුතාට කියන්න මේ වෙලාවේ කැමති වෙන්නේ නැහැ. මේක නිසා ටෝජි තමන්ගේ අතින්ම සියදිවි නසා ගන්නවා. මේක තමයි ඇත්තටම ටෝජි ෆුෂිගුරෝගේ අවසානය. දැන් අපි බලමු ටෝජිගේ පවර්ස්. ඇත්තටම ටෝජිට තියෙන්නේ හරිම සරල පවර්ස්. එක තමයි තියුණු වේගය. ටෝජිගේ වේගය කොච්චර තියුණුද කිව්වොත් සටරු ගොජෝටවත් හොයාගන්න බැරි වෙනවා. ඇත්තටම ටෝජි Tamanට පහර දෙන්නේ කොහෙන්ද කියන එක. දෙවෙනි එක තමයි ටෝජිගේ උපායශීලීත්වය. උපායශීලීත්වය කියන්නේ කෙනෙක්ට තියෙන හැකියාවක්. තුන්වෙනි එක තමයි ටෝජි Tamanගේ ආයුධ ගෙනියන්න එක් කර්ස් එකක් පාවිච්චි කරනවා. මේක නිසා Taman ගෙනියන ශාපලත් ආයුධ කාටවත් අඳුර ගන්න බැරි වෙනවා. ඒක ටෝජිගේ උපායශීලී භාවයේම කොටසක්. ඊළඟ එක තමයි සීරීම් හා තුවාලවලට ප්‍රතික්‍රියා කිරීමට ශරීරයෙන් දක්වන පහසුව. ඇත්තටම ටෝජි කියන්නේ කෙනෙක්ට තුවාල කරලා මරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
ටෝජිගේ ශරීරය ඉක්මනින්ම සුව වෙනවා. හරියට නිකන් හන්තෙන් ජුෂ්ෂුෂි කරපු කෙනෙක්ගේ වගේ. ඒ වගේම තමයි ටෝජිගේ ශරීරය හැම දෙයකටම ඔරොත්තු දෙන්නයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ටෝජි ෆුෂිගුරෝ ගැන කරපු රිවිව් එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලට ටෝජි ගැන මොනවද හිතුනේ? පහලින් කමෙන්ට් කරන් යන්න. මං ඊළඟ රිවිව් එකෙන් මාකි ගෙන ගේන්න බලන්න. අදට ගිහිල්ලා එන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ගුඩ් බයි.